ආයිබෝවන්. අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ ගොඩක් දිනේ කහලා තියෙන සමහර වෙලාවට චිත්‍රපටිය හො බලලත් ඇති ඒත් ටිකක් අබිරහස්. ලේ උරාවන චරිතයක් ගැන. ඔව් ඩ්‍රැකියුලා ගැන නේද? හරි ඩ්‍රැකියුලා ගැන. ඉතින් අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍ර දිහා බලමු. මේ චරිතය කොහොමද හැදුනේ? කතාව මොකක්ද? මොනවද මෙහා බැඳුණු විශ්වාස කියලා එම? හොඳයි. ඇත්තටම මේ චරිතය, ඒ කියන්නේ මේකට පණෙන්නේ ලේඛකයෙක් ගෙන්නේ. ඕ මේ මූලාශ්‍රවල හැටියට ඒ තමයි බ්‍රෑම් ස්ටෝකර්. අයර්ලන්ත ජාතිකයෙක්. 1827 ඒ කියන්නේ 1827 දී ඩබ්ලින් වල ඉපදලා තියෙන්නේ. පොඩි කාලේ එයාට අබාධිත තත්යක් තිබිලා. ඒකින්ද ගෙදරින්දන් දෙන ගැන තියන්නේ. ඕ ගෙදරින්දන් තමයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ කියලා තමයි මේ තොරතුරු වල තියෙන්නේ. ඒකත් අර හරි අපූර්ව කාරණයක් නේද? සමහර විට ස්ටෝකර්ගේම අසනීප තත්ත්වය අර ඩ්‍රැකියුලාගේ තනිකම අර බලකොටුවක හිර වෙලා ඉන්න ස්වභාවය වගේ දේවල් වලට බලපන්නේ නැති නේද? වෙන්න පුළුවන්. කොහොමාරි උත්සාහ කරලා උපාධියක් අරන් පරිපාලන සේවයටත් ගිහින් තියෙනවා. රයි. එතකොට ලේඛනයට එන්නේ. ලේඛනයට එන්නේ මේ මූලාශ්‍රවල හැටියට 1850 දී ස්නේක් පාස් කියලා පුතකින්. ඊට පස්සේ තමයි අර 1857 දී ඩ්‍රැකියුලා එළියට එන්නේ. ඩ්‍රැකියුලා. ඕ පුදුම දේ තමයි මේ මූලාශ්‍ර කියන විදියට ස්ටෝකටවත් අදහසක් තිබුණේ නෑලු මේක මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. ඒකනේ. ඒ කියන්නේ යාගේ බලාපොරොත්තුවත් ඉක්මවලා ගියා වගේ දෙයක් නේද? හරි මෙහෙමයි. හොඳයි. එතකොට මේ නවකතාවේ තියෙන විදියට ඩ්‍රැකියුලා සිටුවරයා කතාව ටිකක් දුක්බර විදියට නේද පටන් ගන්නෙ? ඕ ඛේද වාචකයක් එක්ක එයා තුර්කිවරු එක්ක සටනකට යනවා. ජය අරගෙන ආපහු වෙනකොට ආරංචියක් ලැබිලා තිනවා එයා පෙරදුනා කියලා. වැරදි ආරංචියක්. ඒක අහලා යාගේ බිරිඳ? ඕ ඒ ආරංචිය නිසා බිරිඳ දිවිනසාගෙන. අප්පා. ඉතින් ඒකෙන් යාට ඇතිවෙලවා ලොකු කෝපයක් දුකක්. ඒ ඔක්කොම එකතු වෙලා එයා දෙවියන්ට අපහාස කරනවා. හරි. මූලාශ්‍රවල විස්තර වෙන විදිහට එයාගේ ආත්මය අඳුරු බලවේගවලට පූජා කරලා වැම්පයරෙක් බවට පත් වෙනවා. ඔව් අර ඩ්‍රැකියුලා කියන අමනුෂ්‍ය ලේපිපාසිත වැම්පයරයා බවට පත් වෙනවා. වැම්පයර් වවුලෙක්ගේ රූපයත් ගන්නවා කියලාත් තියෙනවා. එතනින් ඉඳන් ඉතින් මිනිස්සුන්ගේ ලේ හොයාගෙන යනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ නින්දේදී එහා නේද? ඔව් ඒ වගේ තමයි විස්තර වෙන්නේ. භයානකම දේ තමයි මේ මූලාශ්‍ර කියන විදිහට ඩ්‍රැකියුලාගේ ගොදුරු වෙන අයත් ඒ වගේම වෙනවා. එයාලත් අමනුෂ්‍යය වෙනවා. හරි. ඒ කියන්නේ එයාගේ අනුගාමිකයෝ පිරිස වැඩි කරගන්නවා වගේ වැඩක්. එයාට ඕන වෙලා තියෙන එයාගේම නීති තියෙන රාජධානියක් පාලනය කරන්නලු. තමන්ගේම රාජධානිය. ඔව්. ඒ වගේම තමයි මේ තොරතුරු වල තියෙනවා එයාව මැරුවත් ආයෙත් නැගිටිනවා කියන එක. අර මලවුන්ගෙන් නැගිටිනවා කියන කතාව නේද? හරියටම හරි. ඒ නිසා තමයි මිනිපෙට්ටිය හොඳට ගැඹුරින් වලලන්න ඕන කියලාත් මතයක් තියෙන්නේ. ඉතින් ඔය කියන විදිහට ආව විනාශ කරන්න බැරිම නෑ. ඒකටත් ක්‍රම තියෙනවා කියලාත් මේ මූලාශ්‍රවල තියෙනව නේද? ඔව් තියෙනවා. අර කුරුසය වගේ ආගමික දේවල් වලට එයා බයයි. හරි. ඒ වගේම අර දේවාශීර්වාද කරපු කණ්ණාඩි. කණ්ණාඩි. ඒ මොකටද? ඒකෙන් එයාගේ රූපේ පේන්නේ නෑලු. ඉතින් එයා ඉන්නවද කොහෙද ඉන්නේ කියලා හොයාගන්න එක පාවිච්චි කරලා හරිම සූක්ෂමයිනේ. තව මොනවද දුර්වලතා තියෙන්නේ? තව එකක් තමයි එයාට නිදාගන්න පුළුවන්. ඒ කියන්නේ සැතපෙන්න පුළුවන්. එයාගේ පෙළපෙතේ අයව වලලපු තැන් වලින් ගෙනාපු පස් තේන තැලක විතරයිලු. එතකොට ඒ පස් ටික අයින් කළොත්? ඔව්. ඒ පස් අරන් තම්බල ජීවාණුහරණය කළාම ඒ බලය නැති වෙනවා කියලාත් කියනවා. ඒ කියන්නේ එයාට නිදාගන්න තැනක් නැති වෙනවා. ඒ වගේ දෙයක්. හැබැයි නියත විනාශය, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඉවරයක් කරන්න නම් එයා මිනිපෙට්ටිය නිදාගෙන ඉන්නකොට ලියුලකින් පපුව පැසාරු කරගෙන යන්නම අනින්න ඕනෙලු. අම්මෝ හරිම දරුණුයි. එතකොට මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න ක්‍රමයක් ගැන තිබුණා නේද? ඔව් මේ මූලාශ්‍රවල තියෙනවා අර ඔස්තිපූපයක් ගැන. ඔස්තිපූපයක් කියන්නේ අර සුදු පාන් වගේ එකක්ද? ඔව් දේව මෙහෙයන් වල දෙන එක. ඒක නළලේ තියලා ස්පිරිටු සාන්තු කියලා ආශිර්වාද කරාම ආරක්ෂාවක් ලැබෙනවා කියලා තියෙනවා. හරිම රසවත් තොරතුරු ටිකක්. ඒ වගේම තමයි ඩ්‍රැකියුලා කිව්වම අර එයාගේ ඇඳුම අර කළු පාට දිග කබාය. ඒක එයාගේ අනන්‍යතාවය වගේ නේද? ඔව්නේ. ඒක කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවනම් මේ මූලාශ්‍රවල තියෙන පොඩි කතාවක්. මොකද්ද? මුලින්ම ඩ්‍රැකියුලාට රංගපාපු නළුවක් බෙලා ලූගොසි. බෙලා ලූගොසි. හරි. එයාගේ අන්තිම කැමැත්ත වෙලා තියෙන්නේ අර චිත්‍රපටියේ ඇඳපු කබායේම අන්දවල එයාව මිහිදන් කරන්න කියලා. ඇත්තද? ඒ විදියටම කළාද? ඔව් ඒ ඉල්ලීම ඒ විදිහටම ඉෂ්ට කරලා තිනවලු. ඒ කියන්නේ මේ බලන්න බ්‍රෑම් ස්ටෝකර් මේ චරිතය නිර්මාණය කළා. බෙලා ලූගොසි ඒකට පණ පෙව්වා. ඒ දෙන්නම අද නැති වුණත් ඩ්‍රැකියුලා තාම ඉන්නවා. ඔව් සාහිත්‍යයේ සිනමාවේ ඒ චරිතය අමරණීය වෙලා වගේ. එක පැත්තකින් විනාශ කරන කෙනෙක්. අනිත් පැත්තෙන් එයා වගේම ආයව හදන කෙනෙක්. ඔව්.
මේ මූලාශ්‍ර ඔක්කොම එකට ගත්තම පේන්නේ එයාව විනාශ කරන්න ක්‍රම තිබුණා කිව්වට අර ආයෙත් මලවුන්ගෙන් නැගිටිනවා කියන අදහස හරිම ප්‍රබලයි නේද? ඒක තමයි. ඉතින් මේ ඔක්කොම අහගෙන ඉද්දි හිතෙන ප්‍රශ්නයක් තමයි මේක ප්‍රබන්ධයක් නේ. හැබැයි මේ අපි දැකපු විදියට මේ චරිතය පරද්දන්න ක්‍රම තිබිලත් ඇයි මේ ඩ්‍රැකියුලා කියන චරිතේ මේතරම් කාලයක් තිස්සේ මිනිස්සුන්ව ආකර්ෂණය කරගෙන යම් විදිහක අමරණීයත්වයක් එක්ක තාමත් රැඳිලා තියෙන්නේ? ඒක තමයි හිතන්න තියෙන දේ.